So I think guys අයිබෝන් කියලා පිළිගන්නවා මොටෝ කින් YouTube channel එකත් එක්ක සෙට් වෙලා ඉන්න මගේ යාළුවෝ හැමෝම. ඉතින් හැමෝටම පරිස්සමින් තමන්ගේ බයික් එක ආරක්ෂා කරගෙන පදින්න කියන ගමන් අපි යමු අද වීඩියෝ එකට. ඉතින් Facebook එකෙන් මට යාළුවෙක් දාලා තිබුණු මැසේජ් එකක් එක්ක තමයි මේ වීඩියෝ එක අරගෙන එන්නේ පොඩි දැනුවත් කිරීමක් කරන්න. මේ දවස්වල කැරල්ලක් නෙමෙයි රැල්ලක් වෙලා තියෙන බයික් එකක් නේ N160 Premier එක කියන්නේ. පට්ට පේමස්. ඊට පස්සේ මේ බයික් එක ටිකක් හොයාගන්න අමාරු කියන්නේ අපි කිව්ව ෂෝරූම් එකක් ගත්තොත් ෂෝරූම් එකේ බයික් නැහැ. ඩිස්ට්‍රික්ට් එකට ගෙන්නලා තමයි නගරේ යවට ෂෝරූම් වලට බෙදන්නේ. ඒකත් ඕඩර් වලට විතරයි බයික් එක එන්නේ. ඉතින් මේ මුවාවෙන් පෙලක් කට්ටිය ෆ්‍රී ඕඩර් නැතුව පොඩි චාර්ජ් එකක් කරනවා. Facebook එකෙන් සෙට් වෙලා පොඩි ඇඩ්වාන්ස් එකක් ගෙවන්න කියන රුපියල් 30000ක් රුපියල් 10000ක් නැත්නම් රුපියල් 5000ක් මෙන්න මෙහෙම ෆ්‍රී ඕඩර් නැහැ. මොකද ෆ්‍රී ඕඩර් බුකින් ගොඩක් තියෙනවා. කට්ටිය ෆ්‍රී ඕඩර් දැම්මට පස්සේ ගන්න නැහැ. ඒ වුණොත් අපේ මේක කැන්සල් කරන්න වෙනවා ඔයාට දෙන්න නැතුව. මෙන්න මේ විදියට ගොඩක් කියනවා. නැත්නම් ෆ්‍රී ඕඩර් ගොඩක් දාලා තියෙනවා. ඒ නිසා මේ අපිට පොඩි ඇඩ්වාන්ස් එකක් දෙන්න කන්ෆර්ම් වෙන්න මේක රුපියල් 10000ක් දෙන්න 15000ක් දෙන්න 20000ක් දෙන්න. මෙන්න මේ විදි පොඩි ජාවාරමක් යනවා Facebook එකේ සහ TikTok හැම සාමාන්‍ය සෝෂල් මීඩියා වල මේකම ටාගට් කරලා ගහන වෙනම සෙට් එකක් ඉන්නවා. මේ බයික් ඔක්කොම ෆ්‍රී ඕඩර් බයික් එක කියන්නේ. ඔයාට අවශ්‍ය නම් ඔයා ඕඩර් කරන්න. ඔයාටම කියලා ගේනවා. ඒක කන්ෆර්ම් වුණායින් පස්සේ everything ගෙනියන්න. නැත්නම් ආවට පස්සේ බඩුව ආවට පස්සේ ගෙනියන්න. ඒකයි ෆ්‍රී ඕඩර් කියන්නේ. ටිකක් ෆ්‍රී ඕඩර් දාලා සතියක් දෙකක් එක්ක මාසයක් ඉන්න මේ මොකද මංගත්ත දැනි ටිකක් අඩලා තමයි සතියකින් වගේ නැත්නම් දවස් 3කින් වගේ දවස් 4කින් වගේ මම බයික් එක ගෙන්න ගත්තේ. කොයිම වෙලාවකවත් කාටවත් FB එකේ නැත්නම් සෝෂල් මීඩියා වලින් සෙට් වෙන කිසිම කෙනෙක්ට බුකින් දාන්න කියලා ඇඩ්වාන්ස් එකක් දෙන්න එපා. කිසිම කෙනෙක්ට සෝෂල් මීඩියා වලින් සෙට් වෙන. මොකද හොරු මේ දවස්වල මේක මාපියාවක් කරගෙන ටිකක් ගහන කේස් එකක් යන කේස් එකක්. ඉතින් මේ ගැන දැනුවත් වෙන්න මේ වීඩියෝ එක අරගෙන ආවේ ඒ නිසා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ජය වේවා. අපි සෙට් වෙමු N160 බයික් එකේ අලුත්ම විස්තරයක් අරගෙන.